කියන්නේ මේ යම්කිසි අවශ්‍යතාවයක් ඇති උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා යම්කිසි පිටුහලක් වෙන්නේ. මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල 1981 ලලිත් දිවංගත ලලිත් ඇතුළත් මුදලි ශ්‍රීමතුන්ගේ සංකල්පයක් ඒ වගේම එතුමන්ගේ මූලිකත්වය මත ආරම්භ වූ අරමුදලක්. මේ අරමුදල ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුණේ ඒ අවස්ථාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෙනත් ආයතන උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනය කටයුතු නගා සිටුවීම සඳහා ඔවුන්ට කරන ලබන උදව්වක් එහෙම නැත්නම් ආධාරයක් වශයෙන් තමයි මේ අරමුදල ආරම්භ වුණේ 1981 අංක 66 කින පනතින් මේක ව්‍යවස්ථාපිත කරලා ව්‍යවස්ථාගත කරලා තමයි එතුමන් මෙය ආරම්භ කළේ. ලලිත ඇතුළත් මුදලි මහත්මයාට මූලිකම හේතුව වෙලා තිබුණේ මෙම අරමුදල ආරම්භ කරන්න. ඒකට එතුමා ඇත්තම අධ්‍යාපනයේ විෂය නෙවෙයි එතුමා අමාත්‍ය ධුරේ දැරුවේ. එතුමා දැරුවේ වෙළඳ සහ නාවික අමාත්‍ය ධුරේ. එහෙම දරන ගමන් එතුමාට එතුමාගේ මූලික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන අවස්ථාවලදී එතුමාට ඇතිවෙච්ච අඩුපාඩුකම් කියන්නේ එතුමාට සිහි ගැන්විලා එතුමාට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් එතුමාගේ දැක්ම තුළ ඇතුළත් වෙලා තිබෙනවා මෙම needy children. ඒ කියන්නේ මේ යම්කිසි අවශ්‍යතාවයක් ඇති උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා යම්කිසි පිටුහලක් වෙන්නේ. මෙන්න මේක පදනම් කරගෙන තමයි එතුමා මේ මහපොළ කියන සංකල්පය ලංකාවට දායාද කළේ. මහපොළෙහි ඇති පරමාර්ථ ඇත්තටම අපි බැලුවොත් ඒ පරමාර්ථ දිහා සඳහන් වෙනවා යෞවනයන්ට උසස් අධ්‍යාපනය සැලසීම ඒ වගේම උසස් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ කරපු ශිෂ්‍යයන්ට අවශ්‍ය සම්පූර්ණ ආධාර සැලසීම එකම වෘත්තීය නිපුණතා ආයතන වර්ධනය කිරීම ඒ සඳහා අවශ්‍ය වෙන පාසල් නිර්මාණය කිරීම පමණක් නෙවෙයි ළමයින් අධ්‍යාපනය ලබන සිසුන් දැනුවත් කරන ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා එහෙම නැත්නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමත් මේ පරමාර්ථ අතර සම්බන්ධ වෙලා තියෙනවා. මගෙන් මහපොළට මහපොළෙන් දරුවන්ට දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන මහපොළ ට්‍රස්ට් ෆන්ඩ්හි අරමුදල ශක්තිමත් කරන්න දැන් ඔබත් එක්වන්න www.alumini.mahapole.lk අදම සයින් අප් වෙන්න.